නමෝ බුද්ධාය. කටින පින්කම. කටින පින්කම ඊතා බලවත් කුසල කර්ම ගණයට වැටෙන පින්කමක්. දස පුණ්‍ය ක්‍රියාවල මුලටම තිබෙන්නේ කටින පින්කම. පංචානන්තරයේ පාප කර්ම හැර අන් සියලු පව් යටපත් කළ හැකි පින්කමක් මෙය. ගමේ බෞද්ධයින් සියලු දෙනා එක් වී ඇසළ මස පොහෝ දිනයේ තම ප්‍රදේශයේ විහාරස්ථානයේ වැඩ වසන භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරනු ලබනවා වස්වසන ලෙස. එම දැහැත් වට්ටිය පිළිගැනීමෙන් පසු භික්ෂූන් වහන්සේ වස් සමාදන් වෙනවා. එම වස් තුන් මාසයේ පුරා උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා විවේකීව බණ භාවනා කටයුතු සිදු කරනවා. එසේම උපස්ථාන කරන ගිහි පින්වතුන්ට එම තුන් මාසය පුරාම භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දේශනා, බෝධි පූජා, බුද්ධ පූජා ආදිය පවත්වමින් අනුග්‍රහ දක්වනවා. වස් කාලයේ ගිහි පැවිදි සම්බන්ධතාවයේ වැඩි දියුණු වන කාල පරිච්ඡේදයක්. ඇසළ මාසයේ හෙවත් ජූලි මාසයේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වප් මාස පුර පොහෝදා සිල් පවාරණය කරනු ලබනවා. එයින් පසු කඨින චීවර මාසය ලෙස හඳුන්වන අතර එම මාසය තුල කඨින චීවර පූජා සිදු කරනවා. මෙහිදී කඨින චීවරයේ හා වැසි සමය නිසා වස්සා වාචික සිවුරු හෙවත් වැසිසලු පූජා කළ හැකි. සියලු දායකයන් එක් වී සම්මාදම් කරගෙන එන කඨින දෘශ්‍ය රැගත් පෙරහැර අවට ගම්මාන කරා ගමන් ගනිමින් එම ගම්මානවල ජනයාද එම පින්කමට දායක කරගනු ලබනවා. ඒ ගම් වටාගෙන ගොස් එදින රාත්‍රියේ දායකයන් සම්මත කරගත් දායක නිවසෙහි තැන්පත් කරනවා. පසුදා ආලුයම නැවත පෙරහැරින් කඨින දෘශ්‍ය රැගත් පිරිස විහාරස්ථානයට ගොස් භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීනි, සතර පේරුවේ දායක අපි චීවරයක් සකස් කර පූජා කිරීම සඳහා සුදුසු දෘශ්‍යයක් ගෙනවිත් තිබෙනවා. අපිට අනුකම්පාවෙන් ඒ චීවරයක් බවට පත් කර පූජා කර ගැනීමට සුදුසු ලෙස සකස් කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙම ඉල්ලීම බාර ගන්නා භික්ෂූන් වහන්සේ එම රෙද්ද කඩ කපා මසා පඬු පොවා චීවරයක් ලෙස සකසා දහවල් දාන වේලාව වන විට දායකයන්ට ලබා දෙනවා. එදිනට විහාරස්ථානයේ දජ පතාක වලින් සරසා ගොක්කොළ සැරසිලි ආදිය කරන්නේ ජන හදවත් තුළ තව තවත් ශ්‍රද්ධාව චරණය කිරීමටයි. දානය සඳහා තවත් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කරනු ලබනවා. බෞද්ධ බැතිමතුන්ගේ සාදුහන මැද පාවඩේලා මුතුකුඩ සෙවණින් බුදුන් වහන්සේගේ ධාතු කරඬුව හිස මතින් වැඩම වනවා. ඒ පසුපස වැඩම වන මහා සංඝරත්නයේ දානශාලාව තුළ පාසෝදා පිළිගෙන වඩා හිඳවනවා. විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් දැහැත් වට්ටිය පිළිගැනීමෙන් පසු පැමිණ සිටින භික්ෂූන් වහන්සේලා පිළිගනු ලබනවා. බුද්ධ ප්‍රමුඛ ත්‍රිවිධ රත්නය උදෙසා සියලු පූජාවන් සකසතු කොට පූජා කරනු ලබනවා. ඉන්පසු දානය වැළඳීමෙන් අනතුරුව සියලු පිරිකර පූජා භාණ්ඩ පිළිගැන්වීම සිදු කරනවා. එයින් පසු කඨින චීවරයේ දෝතටගෙන විශේෂයෙන් සැරසුණු භික්ෂූන් වහන්සේලා දෙනමක් විසින් කඨින චීවරයක් ලැබුණ බවට සංඝයා වහන්සේලා ඉදිරියේ පවසා සිවුරක අවශ්‍යතාවයක් ඇති හාමුදුරු නමකට එය ඉල්විය හැකි බව ප්‍රකාශ කරනවා. එවිට සංඝයා වහන්සේලා සියලු දෙනා එක්ව සාකච්ඡා කොට සිවුර ලබන්නට සුදුසු භික්ෂූන් වහන්සේ නම් කරනවා. ඉන්පසු විශේෂයෙන් සැරසුණු භික්ෂූන් වහන්සේලා දෙනමක් ඒ අසවල් නම තෙරණුවන්ට සංඝ සම්මතයෙන් ලබා දෙන බව ප්‍රකාශ කරනවා. එම සිවුරු කොනක බුලත් කොළයක් තබා ඒ මත නම ලියා මුද්‍රාවක් තබනවා. ඉන්පසු සියලු භික්ෂූන් වහන්සේලා දාත කසා මෙම කඨිනය අනුමෝදන් වීමෙන් පසු කඨින චීවරයේ හිමි භික්ෂූන් වහන්සේට ඒ පූජා කරනු ලබනවා. Om
එයින් පසු එදින රාත්‍රියෙහි කඨින චීවරය පොරවාගෙන කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වීමෙන් අනතුරුව අවුරුද්දකට එක් විහාරස්ථානයක එක් වතාවක් පමණක් කළ හැකි මහා පින්කමක අවසානය සටහන් වෙනවා. ආයුබෝවන්.